ඉතින් බයිසිකල් වලට ආදරය කරන බයිසිකල් ගැන ඉගෙන ගන්න කැමති පාපැදියට තාක්ෂණය එකතු වෙන හැටි මේ දේවල් හඹාගෙන යන ඔයාලට තමයි සිංහල භාෂාවෙන් පාපැදිය ගැන කරන වින්කලේ YouTube channel එක වෙන් වෙලා තියෙන්නේ. ඉතින් වෙනද වගේම සාදරයෙන් ඔයාලව පිළිගන්නවා වින්කලේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක වෙන් කරලා තියෙන්නේ ප්‍රොෆෙෂනල් බයික් මෙකැනික් කෙනෙක්ට ඉතාම වැදගත් වෙන power tools කීපයක් ගැන කතා කරන්න. ඉතින් මේක ප්‍රොෆෙෂනල් බයික් මෙකැනික් කෙනෙක්ට කියලා මම විශේෂයෙන් සඳහන් කරත් ඒක සාමාන්‍ය බයිසිකල් පදින ඔයාටත් ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මොකද හේතුව බයිසිකලේ කියන පොඩි දේවල් මේන්ටේන් කරගන්න ඉක්මනින් කරගන්න පුළුවන් දේවල් ටිකක් තමයි මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ. විශේෂ power tool 3ක් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බලන්නත් පුළුවන් මේ මොනවද කියලා මම තියලා තියෙනවා දැනටම. ඉතින් මේ තියෙන tools මම දැනට ටීම් එකේ පාවිච්චි කරන power tools. ඉතින් ප්‍රොෆෙෂනල් බයික් මෙකැනික් කෙනෙක්ට බයිසිකල් ටීම් එකක වැඩ කරද්දී ගොඩක් ප්‍රයෝජනවත්. මොකද හේතුව වැඩ ඉක්මනින් කාර්යක්ෂමව කරගන්න පුළුවන් මේ power tools වලින්. ඒ වගේම portability එක කොහෙට හරි අරන් යන්න පුළුවන් හැකියාව ගොඩක් හොඳයි. ඒ වගේම ඕනම කන්ඩිෂන් එකක හිතන්න අපේ රේස් එක වහින්න පුළුවන්. ඒතකොට ගොඩක් අවුව තියෙන්න පුළුවන්. දූවිලි තියෙන්න පුළුවන්. සමහර රටවල් වල හිම ස්නෝ ෆෝල් තියෙන්න පුළුවන්. මේ වගේ එක කන්ඩිෂන් වලදී පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ගොඩක් බයිසිකල් වල මේන්ටේනන්ස් හරි මොනවා හරි විශේෂ දේවල් ටිකක් හරි ඉක්මනින් කරගන්න පුළුවන් tools ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් හිතන්නකෝ ඔයාලා group training එකක් කරනවා කියලා team training එකක් කරනවා කියලා විශේෂයි. ගොඩක් group එකක් එතකොට team එකක් train කරනකොට වාහනයක් backup එකක් විදිහට යනවා පිටිපස්සෙන්. ඉතින් ඒ වාහනේ ඇතුලේ තියෙන්න ඕනේ power tool 3ක් තමයි මම අද කතා කරන්නේ. මොකද හේතුව දැනටත් මම පෞද්ගලිකව මේ tools 3 පාවිච්චි කරනවා ප්‍රොෆෙෂනලි ටීම් එකක් ඇතුලේ. ඕනම කෙනෙක්ට බයිසිකලයක හුලං ගහ ගන්න එක හරිම වැදගත්. හැබැයි දැන් අපි ඉන්නේ 2025. ඉතින් අර පරණ තාලෙට මැනුවල් පම්ප්ස් වලින් හුලං ගහලා හිතන්නකෝ බයික් මෙකැනික් කෙනෙක් කියලා. බයික් මෙකැනික් කෙනෙක් බයිසිකල් ඔයාගේ ටීම් එකේ රයිඩර්ස්ලා අවම ඉන්නවා රේස් එකක් නම් 6 දෙනෙක්. ඉතින් සමහර වෙලාවට ට්‍රේනින් වලදී රයිඩර්ස්ලා 10ක් 15ක් ඉන්නත් පුළුවන්. ඔයා බයිසිකල් මෙකැනික් කෙනෙක් නම් ඔයා ටීම් එකේ මෙකැනික් නම් ඔයා තනියෙන් වැඩ කරනවා කියලා හිතන්න. මේ හැම බයිසිකලයකටම ඔයා පටන් ගන්න කලින් හුලං ගහනවා. උදාහරණයක් විදියට බයිසිකල් 5ක් ගමුකෝ. ඒකට රෝද 10ක් තියෙනවනේ. එතකොට ඔයා ස්පෙයා වීලුත් තව සෙට් දෙක තුනක් අරන් යනවා. බයිසිකල් 5ට රෝද 10යි. තව ස්පෙයා වීල් සෙට් දෙකයි. එතකොට ඔක්කොම රෝද 14ක් තියෙනවා. ඉතින් ඔයා මේ රයිඩ් එක පටන් ගන්න කලින් මේ රෝද 14කට හුලං ගහන්න ඕනේ. ටයර් 14කට හුලං ගහන්න ඕනේ. ඉතින් ඔයා හිතන්නකෝ මේ මැනුවල් පම්ප් එකකින් හුලං ගහනවා කියන එක කොච්චර අමාරු දෙයක්ද කියලා. කොහොඳ තමයි ඉතින් ප්‍රශ්නේ වෙන්නේ. ඔයා හොඳ ෆිට්නස් තියෙන කෙනෙක් නම් ඔයා හිතයි ඔයාට ඉක්මනට මේක කරන්න පුළුවන් කියලා. හැබැයි ඇයි අපි මොකටද බොරුවට මහන්සි වෙන්නේ? power tools තියෙනවා ලේසියෙන් කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලත් කිව්වා. අපි දැන් ඉන්නේ 2025. ඉතින් හැමදේම තාක්ෂණයත් එක්ක එකතු කරගෙන මේ වැඩේ කරනවා නම් ඕනම කෙනෙක්ට ලේසි. ඒකයි මගේත් අරමුණ මම පාවිච්චි කරන දේවල් ලෝකයේ තාක්ෂණයත් එක්ක පාපැදියට සම්බන්ධ වෙලා තියෙන අනිත් දේවල් ඒව ඔයාලට පොඩ්ඩක් පෙන්නලා දෙන්න. ඉතින් එතකොට ඔයාලට මේ දේ හරියට ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක මම හිතනවා වටිනවා කියලා ගොඩක් කට්ටියට. ඉතින් එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි පළවෙනි ටූල් එකෙන් පටන් ගමු. මේ තියෙන්නේ Makita කියන බ්‍රෑන්ඩ් එකේ cordless inflator එකක්. ඔයාලට තේරෙන භාෂාවෙන් කිව්වොත් හුලං ගන්න හුලම් පම්පයක්. ඉතින් මේක ඉලෙක්ට්‍රොනික එකක්. මේ තියෙන්නේ බැටරි එකක් තියෙනවා. මේ දැනට charge එක level 3ක් තියෙන. මේ level 4ක් වෙනකන් charge වෙනවා. ටිකක් බැටරි එක බහලා තියෙන්නේ මොකද පාවිච්චි කරපු හින්දා. මේකෙන් හුලං ගහ ගන්න පුළුවන්. හරිම පවර්ෆුල් ටූල් එකක් මේක. සාමාන්‍යයෙන් ඔයා රෝඩ් බයික් එකක් නම් හිතන්නකෝ ටියුබ්ලස් ටයර් එකක් වගේ නම් PSI 85ක් විතර හුලං ගහයි. ඊට පස්සේ ඔයා සාමාන්‍යයෙන් ටියුබ් එකක් පාවිච්චි කරන ටයර් එකක් නම් PSI 110 ඉඳන් 130 විතර වෙනකම් වගේ හුලං ගහයි. ඉතින් ඊළඟ ප්‍රශ්න තමයි මේ පොඩි යුනිට් එකෙන් පුළුවන් ද එච්චර දෙයක් කරන්න? කොච්චරක් වෙලා යනවද මේකෙන් හුලං ගන්න? ඔන්න ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේක හරි පවර්ෆුල් ටූල් එකක්. පොඩි වුණාට ඔයාලා ගොඩක් කට්ටිය මේ Makita කියන බ්‍රෑන්ඩ් එක ගැන අහලා ඇති. ජපානයේ පටන් ගත්ත කම්පැනි එකක්. ඉතින් හරිම හොඳ පවර්ෆුල් ටූල්ස් හදන පවර් ටූල්ස් හදන කම්පැනි එකක්. ගොඩක් ප්‍රසිද්ධයි. ඒ වගේම ගොඩක් පරණ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒකේ cordless inflator එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක පවර් ඔන් කරගන්න තියෙන්නේ මෙන්න මෙහෙම. නැත්කද මේකේ PSI 161ක් වෙනකම්
පම්ප් කරන්න පුළුවන්. ඔයාගේ සාමාන්‍ය රෝඩ් බයික් එකක් නම් මවුන්ටන් බයික් එකක් නම් තියෙන්නේ මේ PSI ගාන හොඳටම ඇති. මේකේ PSI වලින් එතකොට බාස් වලින් ඊට පස්සේ KPA වලින් මේ මෙෂර්මන්ට් තුනෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. මේක එන්නේ සාමාන්‍යයෙන් අපි අර ඉස්සර බයිසිකල් පම්ප් වල තියෙන වගේ අඬුවක් තියෙන්නේ මේකේ ඔරිජිනල් එන්නේ. හැබැයි මම මේක මොඩිෆයි කළා ලේසියෙන් රෝඩ් බයික්ස් වල වෑල් වලට පම්ප් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම TT බයික් වල රියර් ඩිස්ක් වීල් එකට පිටිපස්සේ අර ඩිස්ක් වීල් එකේ ඇතුලෙන් තමයි හුලං ගන්න තියෙන්නේ. ඒකට ලේස් වෙන්න මම වෑල් ඇඩැප්ටර් එකක් ගහලා තියෙන්නේ. ඉතින් මේක හරියම ලේසි. ඔරිජිනල් එක පොඩ්ඩක් මොඩිෆයි කරලා තමයි හදලා තියෙන්නේ. මේක ඔන්න බලන්න සද්දේ. ඉතින් ඔයා හුලං ගහන වෙලාවට මෙතන ඔයාලට සෙට් කරගන්නත් පුළුවන් මැක්සිමම් PSI ගාන. ඒ ගානට ආවට පස්සේ හිතන්නකෝ අපි PSI 110ක් ගහනවා කියලා. අපි මේකේ මේ ප්ලස් මයිනස් බටන් එක ඔබලිවලා හරියට සෙට් කරගන්නවා PSI 110ට. එතකොට අපි මේ බටන් එක ඔබාගෙන ඉන්නවා හුලං වදිනකම් 110ක් හුලං වැදුනට පස්සේ මේක ඔටෝමැටික් නතර වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ පම්ප් එක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ බැටරි එක මෙහෙම ගලවන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මම ටීම් එකේ ටෙස්ට් කරපු විදියට PSI 80ක් 85ක් වදින රෝඩ් බයික් සාමාන්‍යයෙන් රෝද 20කට විතර වගේ මේක charge එකකින් හුලං ගහන්න පුළුවන්. ඉතින් ඒක ඔයා හුලං ගහන විදිය අනුව වෙනස් වෙනවා. හිතන්නකෝ ඔයා මුල ඉඳන් 80 වෙනකන් ගහනවා නම් හෝ නැත්නම් 60ක විතර ඉඳන් රීෆිල් කරනවා. හුලං ගහලා තියෙන ටයර් එකකට හුලං පුරවනවා නම් ටිකක් එතකොට මේ ගාන ටිකක් වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයා පාවිච්චි කරන විදිය අනුව කොච්චරකට හුලං ගහනවාද කියන එක. හැබැයි සාමාන්‍ය ටීම් එකක අපි හිතමුකෝ බයිසිකල් රෝදම 20ක් තියනවා කියලා. ඉතින් බයිසිකල් රෝද 20කට ගහන්න මේක හොඳටම ප්‍රමාණවත් එක charge එකකින්. ඊට පස්සේ මේ බැටරි එක charge කරන්න පැය දෙක තුනක් යනවා ඇති. නෑ. විනාඩි 15ක් යනකොට මේ බැටරි එක full charge වෙනවා. ඉතින් කොහෙදී හරි මේ බැටරි එක බැස්සොත් එහෙම හරිම ඉක්මනට මේක charge කරගන්නත් පුළුවන්. ඉතින් ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේක මෙහෙම ගැලෙව්වා. ඉතින් මේක මෙන්න මෙහෙම මේකට මවුන්ට් කරන්න තියෙන්නේ. මෙන්න මේ විදියට මේක charge වෙනවා දැන්. ලයිට් බ්ලින්ක් වෙනවා. මේක කොළ පාට වුණාට පස්සේ full charge වෙලා ඉවර වෙනවා. හරිම සැහැල්ලුවෙන් ඕන තැනක අරන් යන්න පුළුවන්. ඔයාලගේ වාහනේ ඇතුලේ මේක තියලා තියන්න පුළුවන්. ඉතින් ඔයාලගේ වාහනේ මගදී හුලං ගියත් මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් මතක් කරනවා. අපි මකීටා බ්‍රෑන්ඩ් එකේම තව ටූල් එකක් තියෙනවා. ඒකට තමයි යන්න හදන්නේ. මේක නිකන් මේ තුවක්කුවක් වගේ පේනවා, ගන් එකක් වගේ පේන්න පුළුවන් සමහර කෙනෙක්ට. හැබැයි මේ බය වෙන්න එපා, තුවක්කුවක් නෙමෙයි. මේ තියෙන්නේ. මෙන්න මේක තමයි. මේ ටූල්ස් මේ අලුතෙන්ම ඔයාලට වීඩියෝ එකට ගෙනාපුවා නෙමෙයි. මම දැනට අවුරුද්දක් විතර මේ ටූල්ස් පාවිච්චි කරනවා ටීම් එක ඇතුලේ. ඉතින් ඒ හින්දා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් හින්දාම තමයි ඔයාලට මේ ටූල්ස් අරන් එන්නේ. මේ තියෙන්නේ Makita වල cordless impact drive tool එකක්. ඉතින් impact drive එකක් කියන්නේ සාමාන්‍ය drill එකකට වැඩිය පොඩ්ඩක් වෙනස් වෙනවා. මේකේ සෙට් කරලා තියෙන torque එකකට ආවට පස්සේ automatic කැරකෙන එක නතර වෙනවා. ඒ අදාළ torque එකට තද වුණාට පස්සේ මේක automatically අර ratchet system එකේ මේක lock එක unlock වෙලා automatic කැරකෙන්න ගන්නවා tool එක ඇතුලෙන්. හැබැයි අපේ ඇනේ කැරකෙන එක නතර වෙනවා. ඉතින් එහෙම තමයි impact drive වැඩ කරන්නේ. අනිත් එක ඔයාට ඇනයක් ගලවන්න තද කරන්න හරිම ඉක්මනට මේකේ තියෙන RPM එක වැඩිකම හින්දා හරිම ඉක්මනට මේ වගේ tool එකකින් වැඩ කරන්න පුළුවන්. මම ඒක මේ වගේ 7.2 watt බැටරි දෙකක් එක්ක පාවිච්චි කරනවා. මොකද හේතුව මේ වගේ tool ගොඩක් වැඩිපුර වෙලා පාවිච්චි කරනවා ටීම් එකක් ඇතුලේ. ඉතින් නිතරම බෑකප් එකක් විදියට බැටරි දෙකක් තියාගන්න එක ගොඩක් හොඳයි. එතකොට එක බැටරි එකක් charge එක බැස්සට පස්සේ බැටරි එක charge වෙනකන් ටිකක් වෙලා ඉන්න ඕනේ නැහැ. විනාඩි 10 15 වුණත් බැටරි එක charge වෙනකන් අපි බලන් ඉන්න ඕනේ නැහැ. ඊළඟ බැටරි එක පාවිච්චි කරන්න පුළුවන් අනිත් බැටරි එක charge එකට දාලා. මේකෙත් බැටරි එක මෙන්න මෙහෙම ෆිට වෙනවා. මේක හරිම බර අඩු tool එකක්. ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේකට මෙන්න මේ වගේ Allen key ඔයාලට ගන්න පුළුවන්. මේකේ පොඩි groove එකක් තියෙනවා. ඒවා තමයි මේකට සෙට් වෙන්නේ. මේවා මේ කඩේ ගන්න තියෙනවා. මේ Makita brand එකකිනුත් විකුණන්න තියෙනවා. එතකොට වෙන online ඔයාලට ගන්නත් පුළුවන්. මේ Allen key සාමාන්‍ය size වලින් ගන්න තියෙනවා. මේ 5mm Allen key size එක. ඉතින් ඒක මේකට සෙට් වෙනවා. අපිට ඇණයක් ගලවනවා නම් මේක වම් පැත්තට මෙන්න මෙහෙම කරකවන්න පුළුවන්. මේ තියෙන බටන් එක මෙතන මේ දෙපැත්තට කරකවන්න පුළුවන්. ඇණයක් ගලවනවා නම් මෙන්න මෙහෙම වම් පැත්තට මේක කරකවන්න පුළුවන්. තද කරනවා නම් අපි දකුණු පැත්තට මේක රෝල් කරනවා. හරිම ලේසි. මෙහෙම
මෙහෙම අල්ලගෙන තද කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි අදාළ ටෝක් එකට ආවට පස්සේ මේක ඔටෝමැටික් ලොක් වෙනවා, ඇනේ ලොක් වෙනවා, ඇනේ කරගෙන නතර වෙලා ටොක් ටක් ටක් ගාලා සද්දයක් එනවා. එතකොට ඒ කියන්නේ මේක තද වෙලා ඉවරයි. එතකොට අපිට මේක නතර කරන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි මේ ඔයාගේ ස්ටෙම් එකේ මේ වගේ සාමාන්‍ය නිව්ටන් මිලිමීටර් 4 6 වගේ තියෙන බෝල්ට්ස් වලට නිව්ටන් මිලිමීටර් 10 විතර වගේ වෙනකන් තියෙන බෝල්ට්ස් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම රෙකමන්ඩ් කරනවා මේ පොඩි බෝල්ට්ස් තියෙනවානේ 4 මිලිමීටර් 5 මිලිමීටර් වගේ බෝල්ට්ස්. එතකොට නිව්ටන් මිලිමීටර් 8 6 5 4 වගේ ඔන්න ඔය වගේ රේන්ජ් එකට තද වෙන ඒවට ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. එන ගලවන්න තද කරන්න ලේසියෙන් මේ ටූල් එක ගොඩක් වැදගත්. ඉතින් ට්‍රැක් සයික්ලින් ගැන උනන්දුවක් තියෙන කෙනෙක් නම් ට්‍රැක් සයික්ලින් වලදී නිතරම වගේ චේන් රින්ග්ස් මාරු කරනවා. ඉතින් චේන් රින්ග්ස් බෝල්ට් ඉක්මනින් ගලවන්න තද කරන්න මේ ඉම්පැක්ට් ඩ්‍රයිව් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට තමයි විශේෂයෙන් මේක පාවිච්චි කරන්නේ. හැබැයි රෝඩ් බයික් වල ස්ටෙම් බෝල්ට්ස් එතකොට සීට් බෝල්ට්ස් මේ වගේ පොඩි පොඩි නට් ඇන්ඩ් බෝල්ට් තද කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. හිතන්නකෝ ඔයාට මේකේ මේ ඇලන් කී සයිස් ඕන එකකින් ගන්න පුළුවන්. මේ දෙන්නේ 4 මිලිමීටර් සයිස් එක. මේක මෙන්න මෙහෙම ඔයාට දාගන්න පුළුවන්. ඒ වගේ ඔයාට උමනා වෙන ඒවා ටික සෙට් එකක් අරන් තියාගන්න. එතකොට අදාළ ඇලන් කී එක මාරු කරලා ඇලන් කී ගොඩක් ඕනේ නැහැ. මේ වගේ මාරු කරලා එකම ටූල් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මේකේ විශේෂත්වය. ඒකටත් මකීටා වලින්ම charge එකක් එනවා. ඒකෙත් බැටරි එක මෙන්න මෙහෙම ලොක් කරලා charge එක ගහන්න තියෙන්නේ. ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඊට පස්සේ බැටරි එක charge වෙන level එකේදී මොන lightsද පෙන්වන්නේ. ඒ වගේ විස්තරات මෙතන පෙන්නලා තියෙනවා. මකීටා brand එකෙම තමයි මේක හදන්නේ. හැබැයි අර අපි ඉස්සලා පෙන්නපු cordless inflator tire pump එකේ තියෙන charge එකෙන් පාවිච්චි කරන්න බෑ. ඉතින් battery range දෙකක් ඒකින්ද charger දෙකක් පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක මේ තියෙන්නේ මේක. ඉතින් මේකත් අර වගේම තමයි තුවක්කුවක් වගේ එකක්. එකම වැඩේ වෙන්නේ හැබැයි වැඩ දෙකකට පාවිච්චි කරන්න පුළුවන් මේක. ඉතින් මේකේ බැටරි එක මෙන්න මේ වගේ වෙන්නේ. ඉතින් මේකේ ඉන්නේ 12 volt බැටරි එකක්. එතකොට ඇම්පියර් 2.0 තියෙන 12 volt බැටරි එකක් තමයි මේකේ ඉන්නේ. ඒකටත් මම බැටරි දෙකක් පාවිච්චි කරනවා. මේක Milwaukee කියන බ්‍රෑන්ඩ් එකේ Fuel 12 කියන මොඩල් එක. ඉතින් මේකත් power tool එකක්ම තමයි. ඇයි දන්නවද මේවා බයිසිකල් වලට පාවිච්චි කරන්නේ? ඉතින් අපි ඉස්සෙල්ලා පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ tool එකක්. මෙන්න මේකට ලොක් වෙනවා. මෙහෙම ලොක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකට ආපු බැටරි එක මෙහෙම මවුන්ට් කරලා මෙහෙම මවුන්ට් කරගත්තට පස්සේ මේකේ ඉස්සරහා ලයිට් එකකුත් තියෙනවා. මේක power tool එකක්. ඔයාලා pro bike race බලනවා නම් Tour de France වගේ යුරෝප් වල තියෙන ලොකු රේස්, එතකොට World Championship මේ වගේ road race බලනවා නම් ඔයාලා දැකලා ඇති ඒ මෙකැනික්ලා මෙන්න මේ tool එක පාවිච්චි කරනවා. ඉතින් මේක විශේෂයෙන් පාවිච්චි වෙන්නේ බයිසිකල් වල. දැන් තියෙන quick release system එකක් නෙමෙයි. මේ වගේ axle තමයි තියෙන්නේ. බයිසිකලේ රෝදේ high වෙන්නේ axle එකකින්. ඉතින් මේකට මෙන්න මෙහෙම මේ tool එක දාලා මේක හරි ඉක්මනින් ගලව ගන්න පුළුවන්. අපි ඇලන් කී එකක් දාලා මේකට කැරකුවොත් එහෙනම් මේක දාගෙන කරකවන්න ඕනේ. ගොඩාක් වට ගාණක් කරකවන්න වෙනවා. ඉතින් එතකොට වෙලාව යන වැඩි ඔයාලා දන්නවා රේස් එකක් මැදදී පංච් එකක් වුණොත් එහෙම රයිඩර්ට හරි ඉක්මනින් මේක මාරු කරලා දෙන්න ඕනේ. එතකොට රේස් එකට ආපහු එකතු වෙන්න. ඉතින් මේ ටූල් එක පාවිච්චි කරනවා විශේෂයෙන් බයිසිකල් රේස් එකකදී ඉක්මනට රෝදේ මාරු කරන්න, ඇක්සල් එක ගලවන්න, තද කරන්න මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙත් මම කිව්වා වගේ සෙටිං මෝඩ් 3ක් තියෙනවා විශේෂයෙන් 1 2 3 කියලා මෙන්න මෙහෙම මෙතන තියෙනවා සෙටිං මෝඩ් 3ක් තියෙනවා. ඊට පස්සේ අපිට සාමාන්‍ය ඩ්‍රිල් එකක් විදිහට පාවිච්චි කරනවා නම් එන තද කරනවා නම් ඒ කියන්නේ අර ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් තද කරනවා නම් වගේ වැඩකට පාවිච්චි කරනවා නම් මේකේ තව 4 වෙනි සෙටිං එකකුත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් රෝඩ් බයික් එකක එන ගලවනවා තද කරනවා නම් මම ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ මේකේ දෙවෙනි නම්බර් එකේ තියෙන සෙටිං එකත් එක්ක පාවිච්චි කරන්න කියලා. හැබැයි ඔයාලා රේස් එකක ඉද්දි අනිවාර්යෙන් මේක මතක තියාගන්න මේ ටූල් එක පාවිච්චි කරනවා නම් රේස් එක ඔයාලා රෝද ගලවන්න පාවිච්චි කරනවා නම් මේක සෙටිං 3 වෙනි එකේ පාවිච්චි කරන්න. බලන්න දැන් තියෙන්නේ 1. ඊට පස්සේ 2.
තුන්වෙනි සෙටින් එකට දැම්මට පස්සේ මේ කිසිම බාධාවක් නැතුව මොනවා හරි බාධාවක් තියුණොත් ඒකත් එක්කම මේක ඇනේ හරි ඉක්මනින් ගැලවෙනවා. ඊට පස්සේ තද කරන්නත් ඒ වගේම තමයි හරි ඉක්මනින් තද කරන්නත් පුළුවන්. ඒකට තමයි මේක පාවිච්චි වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ Milwaukee brand එකේ Fuel 12 කියන මොඩල් එක. ඉතින් මේක ගොඩක් ප්‍රොෆෙෂනල් ටීම් වල පාවිච්චි කරන ගොඩක් ප්‍රොෆෙෂනල් මෙකැනික්ලා අතර ජනප්‍රිය ඉම්පැක්ට් ඩ්‍රයිව් ටූල් එකක්. ඉතින් ඔයාලා කවුරු හරි මේ ටූල් එක ගත්තොත් එහෙම මේකේ තව පොඩි වැඩක් තියෙනවා. ඒකත් මම කියන්නම්. මම ඒකට ගත්තා මෙන්න මේ වගේ ටූල් එකක්. ඉතින් මේක සාමාන්‍ය ඩ්‍රිල් එකක අපි පාවිච්චි කරන ඩ්‍රිල් එකක චක් එක කියලා කියන්නේ. මෙන්න මේ වගේ සාමාන්‍ය ඩ්‍රිල් චක් එකක් තමයි මේක. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් මේක මෙන්න මේ ටූල් එකට මවුන්ට් කරගන්න. එතකොට මේකේ අපි මෙන්න මේ ඇලන් කී ගලවලා අයින් කරනවා. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදියට මේකෙත් ඒ වගේම තමයි ලොක් සිස්ටම් එකක් තියෙන්නේ. මේක මෙන්න මෙතනට මවුන්ට් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්න ගෙනාවා මේ සාමාන්‍ය ඩ්‍රිල් බිට් එකක්. ඩ්‍රිල් කටු කියන්නේ. හරි නම ඩ්‍රිල් බිට්. ඉතින් මේක මෙන්න මෙහෙම දාගත්තා. සාමාන්‍ය එකක් තද කරන විදිහටම තද කරා. බයිසිකල් වලදී මේවත් බයිසිකල් මෙකැනික්ලාට සමහර වෙලාවට වැදගත් වෙනවා. ඩ්‍රිල් බිට්ස් කීපයක් ළඟ තියාගන්න එක. මොකද හේතුව සමහර ඇන මේ තද කරන්න බැරි විදිහට කැඩෙනවා. එතකොට සමහර තැන්වල හිල් විදින්න වෙනවා. පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට් වලදී ඩ්‍රිල් බිට්ස් ගොඩක් වෙලාවට මෙකැනික්ලාට වැදගත් වෙනවා. ඉතින් ඒකින්ද එකම ටූල් එකෙන් වැඩ දෙකක් ගන්න පුළුවන්. ඔයා මේක පාවිච්චි කරලා ඉවරෙච්ච වෙලාවට ගලවලා අයින් කරලා තියන්න පුළුවන්. වෙනම ඩ්‍රිල් එකක් අරන් යන්න ඕනේ නැහැ. ප්‍රෝ බයික් මෙකැනික් කෙනෙක් වෙන්න හිතන් ඉන්න කෙනෙක් නම් නැත්තම් ඔයාගේ ලෝකල් ටීම් එක ප්‍රෝ විදිහට ප්‍රෝ බයික් මෙකැනික් කෙනෙක් විදිහට හැන්ඩල් කරන්න කැමති කෙනෙක් නම් ඔයා කෝච් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට රයිඩ් එකක් එක්ක ඔයා සපෝට් එකට යන කෙනෙක් වෙන්න පුළුවන්. රේස් එකකට යන කෙනෙක් වෙන්න පුළුවන් රයිඩර් කෙනෙක් එක්ක. ඉතින් ඔයාගේ අතේ විශේෂයෙන් තියෙන්න ඕනේ කියලා හිතන power tools තුනක් තමයි මම අද වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් මේ තුනෙන් ඔයාලට මොකක්ද ගොඩක්ම වැදගත් වෙන්නේ ගොඩක්ම හිත ගියේ කියන එක ගැන පොඩි කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒකත් ගොඩක් වැදගත්. ඒ වගේම මේ වගේ tools දැනටමත් තියෙන කට්ටිය ඔයාලගේ අදහසුත් පොඩ්ඩක් කමෙන්ට් එකකින් දාන්න. ඒ වගේම මේ tools ගැන මොනවා හරි දෙයක් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ගැනත් විස්තර අහන්න කමෙන්ට් එකක් විදියට. එතකොට මට ඒ ගැන ඔයාලට තව ටිකක් විස්තර කරලා දෙන්න පුළුවන්. ඉතින් කෙටි වීඩියෝ එකක් විදියට power tools ටීම් මෙකැනික් කෙනෙක්ට වඩාත්ම වැදගත් වෙන power tools තුනක් තමයි අද මම වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයා දන්න අයත් එක්ක මේ වගේ tools වැදගත් වෙයි කියලා හිතන අයත් එක්ක මේ වීඩියෝ එක share කරන්න. ඔයාගේ බයිසිකල් පදින යාළුවත් එක්ක, ටීම් එකේ මැනේජර් එක්ක, ටීම් එකේ මෙකැනික් එක්ක, ටීම් එකේ කෝච් එක්ක මේ වීඩියෝ share කරගන්න. ඒ වගේම ඔයාගේ ෆිට්නස් එකට බයිසිකල් පදින කෙනෙක් නම්, ඔයාගේ වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් යනවා නම් එයාලත් එක්ක මේ වීඩියෝ එක share කරගන්න. මේ වගේ tool එකක් ඔයාටත් ඔයාගේ රයිඩ් එක මැදදී ඉක්මනින් රිකවර් කරගන්න. ඔයාගේ රේස් එක මැදදී ඉක්මනින් රිකවර් වෙන්න මේ tool එක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ වගේ එකක් අතේ තියාගත්තට පාඩු නෑ. මොකද හේතුව මම අත්දැකීමෙන් මේ tools පාවිච්චි කරන හින්දාමයි කියන්නේ. ඔයාලගේ වැඩ ලේසි කරගන්න මේ power tools ගොඩක් වැදගත්. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.